මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ කස්ටමර්ස්ලා කරන ලොකු වැරද්දක් තියෙනවා. දැන් මේ පොඩි ස්ලිපර්ස් මම මේ පොඩි ස්ලිපර්ස් කරේ නැහැ, කරලම නැහැ. කස්ටමර්ස් කෙනෙක්ට ඕඩර් කරපුවා මේ. මම එයාගෙන් 3-4 පාරක්ම ඇහුවා ඔයා මේක ගන්නවද? ෂුවර් එකටම ගන්නවද? මම මේකට සල්ලි බඳිනවා. මොකද ඒවට සල්ලි බඳින්න නැතුව අපිට බඩු ගෙන්නන්න බෑනේ. මම ස්ලිපර්ස් ඩිසයින් කරන තැනකින් මේ හදන තැනකින්මයි මම ගන්නෙ. මේ හොඳ ස්ලිපර්ස් එක DSI ස්ලිපර්ස් එක. හොඳ එක. DSI එක ගණන් ඉතින් ඔය නිකන් නෝමලි ඒවා නම් ඉතින් ඔය රුපියල් 100ට 100 ගානට විකුණන්න තියෙනවා. මම ගෙන්නන්නේ DSI එක. DSI එකෙන් ඕනි කිව්ව නිසා තමයි මම යාර DSI එකෙන් ගෙන්නුවේ. කීප සැරයක්ම අහලා තමයි මම ඕඩර්ස් එක ඕකේ කරගන්න. මගේ අතින් මම සල්ලි දැම්ම, මම ඇඩ්වාන්ස් ගත්තෙත් නැහැ. ඒ අපි එයාලා ගැන තියෙන විශ්වාසෙට. ඉතින් එයාලා අපේ විශ්වාසෙ කැඩුවහම වෙන්නේ ඊළඟට අපිට එන ඕඩර්ස් දෙන කස්ටමර්ස්ලට ගැන අපිට විශ්වාසය තියන්න බැහැ. දැන් මේ ස්ලිපර්ස් ඉතින් මම මේව කරන්නේ නැහැ. ඇත්තටම මම පොඩි අයගේව කරන්නේ. මට ඕඩර් එකක් ආවොත් මම දෙනවා. මගේ ඕඩර් අරගෙනත් නෑ මේ පොඩි ස්ලිපර්ස් වලට. ලොකු ඒවා තමයි මගෙන් ඉල්ලලා තියෙන්නේ. කමක් නැහැ. මං කිව්වා මම ඔයාගෙන් කීප සැරයක්ම ඇහුවානේ. ඇයි ඔයා ගේන්න කියලා කිව්වේ. එහෙනම් මට සල්ලි බැඳලා ඔයාගෙන් මම ඇඩ්වාන්ස්වත් ඉල්ලුවේ නැහැනේ. මම ඔයා විශ්වාස කරලා මම මේක මේ සල්ලි බැඳලා ගෙන්නුවේ කියලා. එයා කියනවා අඩුවට ගත්තලු ස්ලිපර්ස් 120ට දුකේ. හැබැයි මේ DSI එක නෙමෙයි. ටග් ගාලා ගෙවෙනවා, ටග් ගාලා පටිය ගැනෙන ස්ලිපර්ස් එක. මං එයාට ඊට පස්සේ ඒක පැහැදිලි කරලාම කිව්වා ඕක හොඳ ස්ලිපර්ස් එක නෙමෙයි. මං ගාවත් තියෙන ඕක මම මේ ඩිසයින් කරලා අර මේ සාම්පල් විදියට මගේ ගෲප්ස් වල YouTube එකේ දාන්න. මමත් ඔය අඩුවට තියෙන ස්ලිපර්ස් එක මම කොළඹින් ගෙනල්ලා තියෙනවා. පැක් එකම 1000 ගානයි. සයිස් කලර්ස් කවලමේ මික්ස් එකේ තියෙනවා. සයිස් ස්ලිපර්ස් ජෝඩු 12ක් තියෙනවා මේ පැක් එකේ. මං කමක් නැහැ. හරි. දැන් ඉතින් මට කරන්න වෙනවා. එතකොට ඊගාවට එන කස්ටමර්ස්ලාගෙන් මට එතකොට සල්ලි අරගෙන තමයි මට බඩු ගෙන්නලා යවන්න වෙන්නේ. මොකද මගේ අතින් දාලා ගෙනල්ලා මට මේ වගේ පාඩු විඳින්න බෑනේ. මමත් බිස්නස් එක ගන්න කරන්නේ. එතකොට ඉතින් ඊගාවට එන කට්ටියට මට කරන්න වෙන්නේ එක්කෝ ඇඩ්වාන්ස් එකක් අරගන්න වෙනවා. නැත්නම් සම්පූර්ණම මුදල අරගෙන බඩු ටික ගෙනල්ලා යවන්න තමයි මට වෙන්නේ. කෙනෙක්ගේ එකක් නේ. එයා මේ මල් වගේ කොට ඒවා මෙතන ඕඩර්ස් දෙකක ඒවා තියෙන්නේ. මේ දැන් ආවේ මේ පාර්සල් එක. ඒ මල් ටිකයි කෝක් නූල් ටිකයි එවන්නක ස්ලිපර්ස් එපා කියලා. ස්ලිපර්ස් ඩිසයින් කරන අය ඉන්නවනම් කියන්න ඕඩර්ස් දෙන්න. හැබැයි ඉතින් ඊට පස්සේ මම ඇඩ්වාන්ස් එකක් හරි ගන්නවා. මගේ අතින් දාලා මං ගේන්නේ. මොකද අපිට එන කස්ටමර්ස්ලම තමයි එයාලා ගැන අපිට තියෙන විශ්වාසය නැති කරගන්නේ එයාලමයි. මම කලින් මගේ අතින් සල්ලි දාලා මම බඩු ගෙන්නලා එහෙම යවුවේ. දැන් මං එහෙම කරන්නේ නැහැ. බෑ ඉතින් අපි බඩු ගෙන්නුවාට පස්සේ බඩු එපායි කියනකොට අපි මොනවා කරන්නද ඒව තියාගෙන. මොකද ඊගාවට එන එක්කෙනා ඒ දේවල්ම ගන්නේද වෙන දෙයක් ඉල්ලයිද කියන්නේ අපි දන්නේ නැහැනේ. මේ පොඩි ස්ලිපර්ස් වලට මේ පොඩි ස්ලිපර්ස් වලට ඉල්ලුවේ යා මේ ඉල්ලපුවා. එයාට ඉල්ලපු ඒවා. ඒ ටික එවන්න කිව්වා. ඒ ටිකම යවනවා. කමක් නැහැ ඒක. මේ ටික මේ බබාලගේ ඒවට එයා ඉල්ලපු ඒවා මේකයි. අනිත් ඒවා ටික මේ අනිත් මේ ඒවා මම වෙන ඕඩර් එකක්. ඒක ස්ලිපර්ස් ජෝඩු 24ක් ඕඩර් එකක්. ඒක ලොකු ඕඩර් එකක්. මට ඉස්සෙල්ලාම ආපු ලොකුම ඕඩර් එකයි. පොඩි ඕඩර්ස් නම් මෙච්චර දවසක් මම කරේ. මට ඉස්සෙල්ලාම ආව ලොකුම ඕඩර්ස් එකයි. මේ තියෙන්නේ එයාට යවන මල්. පොම් සීට් මල්. එයා නම් කිව්වේ නැහැ. එයා මට තෝරලා බලලා හොඳ ඒවයි
එවන්න කියලා කිව්වා. මම ඉතින් මේකත් මේ ෆෝම් සීට් මලුත් මම මේ හදන තැනකින් තමයි ගෙන්නන්නේ. විකුණන තැන් වලින් අපි ගෙනාවොත් එතකොට අපිටත් ගාණ වැඩි කරලා දෙන්න බැහැනේ. ඉතින් මේ ස්ලිපර්ස්ුත් එහෙම හදන තැනකින්ම තමයි මං ගන්නෙ. මේවත් ඒ වගේ මේවත් හදන තැනකින්ම තමයි ගන්නෙ. එතකොට ගාණ අඩුයි. ෆෝම් සීට් මල් දැන් ගණන්. ෆෝම් සීට් ගණන් නිසා දැන් මල් වලත් ගාණ වැඩි වෙලා. මට දැන් ඒ හදන අක්කා කිව්වා නංගි මල් මේව ගණන් ගියපු නිසා මටත් ඉතින් ගාණ වැඩි කරන්න උනා කියලා. ස්ලිපර්ස් ඩිසයින් කරන අය ඉන්නවනම් ගන්න පුළුවන් මේවා. මගේ මම හදන තැනකින්ම ගන්න නිසා ගාණ අඩුයි. එහෙම නැත්නම් විකුණන කෙනෙක්ගෙන් මම ආරාම විකුණනවා නම් තවත් ගණන් වැඩි වෙනවා. මේ එතකොට ඒ ගම් එක මේ පබළු ටිකයි ස්ලිපර්ස් වලට අල්ලන පබළු මේ දැන් මේක ආවේ පාර්සල් එක මේ කෝට් නූල් ටික පාට කෝට් නූල් ඉල්ලුවා. ඒව මට ගෙන්නන්න ඕනෙන්නේ මං ගාව තියෙනවා ඒවා. කළු පාට තමයි ඉක්මනටම යන්නේ. කළු පාටක් ගාලා විකිනෙනවා. ඕන එකකට මැච් කරන්න පුළුවන් කළු පාට. ඒක නිසා කළු පාට තිබුණේ මං ගාව ඉවර වෙලා. ඒක නිසා ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම කරන්න එපා. දැන් එයා ඒ කරන දේ තව කෙනෙක් එයාට කරා නම් අන්න එහෙම අපි හිතන්න පුරුදු වෙන්න ඕන. අපි මේ කරන දේ තව කෙනෙක් අපිට කරා නම් කියන දේ අපිට හිතන්න පුළුවන් වුණා නම් ඇත්තටම කෙනෙක්ට එහෙම කරන්නේ නැහැ. ඒක නිසා දැන් ඉතින් ආයේ ඕඩර්ස් බාර ගන්න කට්ටියගේ මම කරන්නේ එක්ක ඇඩ්වාන්ස් එකක් ගන්නවා නැත්නම් සම්පූර්ණම ගාන ගන්නවා. මගේ අතින් වියදම් කරලා බඩු ගෙනල්ලා මට පාඩු විඳින්න බැහැ. මොකද ගොඩක් කස්ටමර්ස්ලා මේ පොඩි සයිස් ඉල්ලලා නැහැ මගෙන්. මම යවලත් නෑ පොඩි සයිස්. තව කෙනෙක් ඉතින් ඉල්ලුවොත් ඔක දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඒ පාඩුව මටම තමයි ඉතින්. කමක් නැහැ ඒක. ආයේ ඒ වගේ මෝඩ වෙන නොකර හිටියම හරි කියලා මම ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඉච්චර තමයි කියන්න තියෙන්නේ. ඉතින් මට එහෙම කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ ලොකු ඕඩර්ස් එක දුන්න කෙනා නම් කිසිම කරදරයක් නෑ මට. මමම තෝරගත්ත ඩිසයින් මට එවන්න කිව්වා. මම ඉතින් ගාන අඩු ඒවා බලලා දුන්නේ. එයා පළවෙනි පාටනේ කරන්න යන්නේ. කෝට් නූල් ඔක්කොම ගම් එක ඔක්කොම එතකොට මේ ඉටි කවර පැක් එකේ එතකොට මේ ස්ලිපර්ස් එක මේ ජොයින් කරන මේක පවා ඔක්කොම ඉඳන් මගෙන් ගන්න ඕඩර් එක දැම්මා. එයාට මං ගානේ තවද මේ ඕනමන්ස් ජෝඩුවක් දෙනවා. තව ඕනමන්ස් ජෝඩුවයි මේ නූල් මේකේ නම නම් මම දන්නේ නැහැ කියන. මෙන්න මේ ටිකයි ඒ ටික ඔක්කොම එයාට නිකන් දෙනවා මං ගානේ. එයා මට ලොකු ඕඩර් එකක් දැම්ම නිසා මෙතන තව අඩුයි මේ B6000 ගම් එක. මෙතන තව අඩුයි මේ මල්ටි බෝම් ගම් එක. ඒක මට තව ගන්න තියෙනවා. එතකොට මේ ටික මම ඔක්කොම හරියි. ස්ලිපර්ස් ටිකක් ගෙනල්ලා තියෙන්නේ. ඒත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ එයා දුන්න ස්ලිපර්ස් ඕඩර්. මේ ටිකට තමයි මේ ටිකයි මේ කබලුයි මේ කෝට් නූල් ටිකයි මේවයි ඔක්කොම යන්නේ ඒ ඕඩර්ස් එකට. කබලුත් ගෙන්නුවා එයා. ඉතින් ඒ පැකින් එක කැඩුවේ නේ මම ඒක එහෙම යවන මෙයාට. ඒක කඩලා බලලා ඒකේ මං ඉල්ලපු ගාන තියනවාද කියලා බලලා තමයි යවන්නේ. මේ ස්ලිපර්ස් මේ ඔක්කොම මේ හොඳ ස්ලිපර්ස් එකනේ. අර අඩුවට තියෙන එක ගත්තාම පටියටක් ගාලා කැඩෙනවා. මේක මේ අඩියටක් ගාලා ගෙවෙනවා. මොකද මම කෝස් එකක් කරලා තමයි මේක කරන්න ඉගෙන ගත්තේ. වීඩියෝ බලලා එහෙම නෙමෙයි. කෝස් එක කරාට පස්සේ සම්බන්ධව තියෙන වීඩියෝස් බලලා මට අදාළ දේවල් මම නොදන්න දේවල් මම ගන්නවා. මේ අපිට නම් කෝස් එකේ දුගන්නලා තියෙන්නේ කස්ටමර් කෙනෙකුට දෙයක් දෙනවා නම් ඒක හොඳ ක්වොලිටි එකෙන් දෙන්න කියලා. මොකද එහෙම නැතුනොත් කස්ටමර්ස්ලා කැඩෙනවා අපිට. ඒක පළවෙනි පාර දෙයක් ගන්නව වෙන්න පුළුවන්. ඒ දේ හරි ක්වොලිටි එකෙන් තිබුණ නැත්නම් ඊගාව පාරේ එයායි අපෙන් දෙයක් ගන්නෙ නෑ. අන්න ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. මම එයාටත් පැහැදිලි කරලා කිව්වා ඉතින් මෙහෙමයි වෙන්න ඕනේ කියලා. මුකුත් කියාවේ නෑ, සද්දබද්ද නෑ. මට කරන්න දෙයක් නැහැ. ඉතින් එයා මේ ඉල්ලපු මේ ඕනමන්ස් ටික යවනවා. අරකටත් ඉතින්
කවුරු හරි ඕඩර් එකක් දැම්මොත් යවනවා. ආයෙ නැත්තම් ඉතින් ඒ ස්ලිපර්ස් ටිකත් මම්ම හදනවා. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඉතින්. මට කියන්න තියෙන්නේ එච්චරයි. කාටවත් කිසිම කෙනෙකුට ඒ වගේ දේවල් කරන්න එපා. මම දැකලා තියෙනවා ඇත්තටම ගොඩාක් වීඩියෝ දාලා තියෙනවා. සමහර අය ඉන්නවා ඕඩර් එක යවුවට පස්සේ ආපහු රිටර්න් කරලා එනවා. පව් එතකොට. ඒ මිනිස්සයාත් පොඩි දෙයක් හරි කරලානේ ගෙදර ඉඳන් ජීවත් වෙන්නේ. මේ මිනිස්සයාත් එතකොට අසරණ නැවිලා. එතකොට එයා පෝස්ට් ගාස්තුවත් ගෙවලානේ එයා යවන්නේ. යවුවට පස්සේ ආපහු රිටර්න් කරලා එවන එක ඇත්තටම හොඳ නැහැ. ඒ වගේ දේවල් කරන්න එපා ඉතින්. මට කියන්න තියෙන්නේ එච්චරයි. අපි එහෙනම් ආයෙත් තව ඕඩර් එකකින් හම්බෙමු. හැමෝටගෙම පුංචි පුංචි බිස්නස් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම දවස සුබ වෙන්න ඕනේ. බිස්නස් ගොඩක් වෙන